ඔයා පාඩම් කරන්න වාඩි වුණාම විනාඩි 5ක් යන කලින් කම්මැලිකමක් දැනෙනවද? නැත්නම් මොකක් හරි වැඩක් කරන්න හිතාගෙන ඒක පස්සට දාලා අන්තිමට වැඩේ කරගන්න බැරුව පසුතැවෙනවද? ගොඩක් අය හිතන්නේ මේක තමන්ගේ කම්මැලිකම කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙමෙයි. අපේ මොලේ ක්‍රියාත්මක වෙන විද්‍යාත්මක රටාවක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඔයාගේ කම්මැලිකම සම්පූර්ණයෙන්ම නැති කරලා ඔයාගේ මොලේ ධාරිතාවය සහ මතක ශක්තිය 10 ගුණයකින් වැඩි කරන්න පුළුවන් ලෝක ප්‍රසිද්ධ ලොජික් ක්‍රම 3ක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like එකක් සහ comment එකක් දාන්න අමතක කරන්න එපා. ආරාධනා කරනවා අන්තිම වෙනකම් වීඩියෝ එකේ රැඳිලා ඉන්න කියලා. අද මාතෘකාව තමයි The Science of Smart Studying and Brain Hacks. ඒ කියන්නේ කම්මැලිකම නැති කරලා මොලේ සුපිරි පරිගණකයක් කරන ලොජික් ක්‍රම 3ක් ගැන. පළවෙනි ක්‍රමය තමයි විනාඩි 2 නීතිය. අපිට වැඩක් පටන් ගන්න අමාරුම වෙන්නේ අපේ මොලේ වැඩේ මහ ලොකු බරක් විතර දකින්න නිසායි. ඔයා කරන්න ඕනේ ඔයා කරන්න ඉන්න අමාරුම වැඩේ විනාඩි 2කින් කරන්න පුළුවන් පුංචි කොටසට කඩා ගන්න එක. උදාහරණයක් විදිහට මම අද මුළු ගණිත පාඩමම ඉවර කරනවා කියලා. හිතන්නේ නැතුව මම විනාඩි 2ක් ඇතුළත එක ගණනක් විතරක් හදනවා කියලා වැඩේ පටන් ගන්න. මොලේ එකපාරක් වැඩේට සෙට් වුණාට පස්සේ ඉබේ මේක දිගට කරගෙන යන්න අවශ්‍ය ලොජික් එක හදලා දෙනවා. දෙවෙනි ක්‍රමය තමයි ලෝකේ ඉන්න සුපිරිම වැඩ පාවිච්චි කරන ප්‍රොමොඩෝරෝ ක්‍රමය. එක දිගට පැය ගණන් මොලේ වේසවන්න ගියාම මොලේ කාර්යක්ෂමතාවය බිඳුරම වැටෙනවා. ඒ වෙනුවට විනාඩි 25ක කිසිම බාධකකින් තොරව ෆෝන් එක පැත්තකින් තියලා එක දිගට වැඩ කරන්න. ඊට පස්සේ විනාඩි 5ක පුංචි බ්‍රේක් එකක් ගන්න. මේ විදිහට වට 4ක් කරලා විනාඩි 30ක ලොකු බ්‍රේක් එකක් ගන්න. මේ ක්‍රමයෙන් ඔයාගේ මොලේට විවේකී ලැබෙන නිසා මතක ශක්තිය උපරිම වෙනවා. තුන්වෙනි සහ වටිනාම ක්‍රමය තමයි ෆේන්මන් ක්‍රමය. ඔයා ඉගෙන ගන්න ඕනෑම සංකීර්ණ සමීකරණයක් හෝ න්‍යායක් වයස අවුරුදු 10ක පුංචි ළමයෙකුට උනා තේරෙන සරල ක්‍රමයෙන් තනියම ශබ්ද නගලා පැහැදිලි කරන්න. ඔයාට තනියම එක සරලව කියා ගන්න බැරි නම් ඒ කියන්නේ ඔයාට මේ විෂය තාම තේරිලා නැහැ. මේ ලොජික් එක පාවිච්චි කරලා පාඩම් කරොත් ඔයාට ඒ දේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රම තුන අද ඉඳන් ඔයාගේ ජීවිතේට එකතු කර ගන්න. කම්මැලිකම කියන්නේ ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. ඔයා මෙතෙක්කල් මොලේ නිවැරදි විදිහට පාවිච්චි නොකිරීමේ ප්‍රතිඵලයක් විතරයි. වැඩක් වෙන්න උපතින්න මොලයක් ඕනේ නැහැ. තියෙන මොලෙන් හරියට ලොජිකල් වැඩක් ගත්තාම ඇති. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවාටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ජීවිතේ දිනවන මොලේ අවදි කරන වීඩියෝ බලන්න දැන්ම Brain Master channel එක subscribe කරන්න. ජය වේවා.